මේ තියෙන්නේ හරකගේ පිට උඩ ළමයා ඉන්නවා කියලා තමයි අපි කියන්නේ. අපි බලමු තත්ත්ව භාග හෙවත් නියම භාග කියන්නේ මොනවද කියලා. අපි දන්නවා පුතේ මොන දැන් මම දැම්මොත් පහෙන් 3යි කියලා දාන්න. මේ පහෙන් 3 අපි දන්නවා පුතේ යට ඉන්නේ හරය. උඩ ඉන්නේ ලවය. ඊට අමතරව අපි පහේදී ඉගෙන ගන්නවා පොඩි මෙහෙම කතාවක් මේ තියෙන්නේ හරකගේ පිට උඩ ළමයා ඉන්නවා කියලා තමයි අපි කියන්නේ. හරකගේ පිට උඩ ළමයා. දැන් මේකට කියන්නේ හරය මේක ලවය. ඊට පස්සේ පුතේ තත්ත්ව භාග හෙවත් නියම භාග කියන්නේ අපිට මෙන්න මේකෙන් ලේසියෙන් අඳුර ගන්න ක්‍රමයක් මම කියන්නම්. දැන් මේ ඉන්නේ අපි හරක කියලා කිව්වොත් මේ ඉන්නේ ලවය කියලා කිව්වොත් ලවය කියන්නේ ළමයා කියලා කිව්වොත් එතකොට පුතේ අපිට පුළුවන් මෙහෙම කියන්න. සාමාන්‍යයෙන් හරකට වඩා ළමයා මොකද වෙන්නේ? බර අඩු. හරකගේ බර වැඩි ළමයාගේ බර අඩු. එහෙනම් පුතේ අපිට මතක තියාගන්න පුළුවන් හැම වෙලෙම හරකට වැඩි උත්තරයක් එන්න ඕන. ලවයට අඩු උත්තරයක් එන්න. එහෙනම් අපි උදාහරණයක් විදිහට ලිව්වොත් 2න් 1 හරය 2යි ලවය 1යි. හරක 2යි ලවය 1යි සාධාරණයි. ඊළඟට පුතේ මෙහෙම ඕන එකක් බලන්න 10න් 9ක් ලියනවා. හරකගේ බර 10යි ළමයාගේ බර 9යි. හරි. හරකට වඩා ළමයාගේ බර අඩුයිනේ. එහෙනම් අපිට මතක තියාගන්න පුළුවන් තත්ත්ව භාග හෙවත් නියම භාග කියන්නේ ඔන්න ඔය කතන්දරෙන් අපිට මතක තියාගන්න පුළුවන්. පුතේ ඔය තත්ත්ව භාග හෙවත් නියම භාග වලට තව නිර්වචනයක් තියෙනවා. හිතන්න මෙහෙම කේක් ගෙඩියක් තියෙනවා. ඒ කේක් ගෙඩිය කෑලි 10කට කපනවා. සමාන කෑලි 10කට අපි කපනවා කියලා හිතන්න. ඊට පස්සේ පුතේ ඒ කේක් කෑලි 10 අපිට කන්න පුළුවන් මොන විදියටද? එක්ක අපිට එක කෑල්ලක් කන්න පුළුවන්. නැත්නම් කෑලි දෙකක් කන්න පුළුවන්. ওই විදිහට අපිට උපරිම කන්න පුළුවන් 10න් 10ම තමයි. ඒ කියන්නේ සම්පූර්ණ එකමනේ. ඒතකොට සම්පූර්ණ එකම කියන්නේ භාග සංඛ්‍යාවක් නෙමෙයි. සම්පූර්ණ එකම කාරණා. ඊට පස්සේ පුතේ නොකා හිටියොත් කියන්නේ එතකොට ඒ භාග ගන්නට අපි සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් පුතේ තව විදිහකට කිව්වොත් තත්ත්ව භාග කියන්නේ බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ 10න් 1යි 10න් 2යි 10න් 3යි අන්න මේ විදිහට තියෙනවා. හැබැයි එකට වඩා කුඩා වෙන්න ඕනේ. එකට වඩා කුඩා වෙන්නේ කියන්නේ 10න් 10ම කන්න නැතුව ඊට වඩා අඩු ප්‍රමාණයක් කන්න ඕනේ. එතකොට තමයි තත්ත්ව භාග හේවත් නියම භාග වෙන්නේ. එහෙනම් අපිට තත්ත්ව භාග හේවත් නියම භාග වලට තව නිර්වචනයක් විදිහට අපිට ලියන්න පුළුවන් මෙහෙම බිඳුවට වඩා විශාල එකට වඩා කුඩා සංඛ්‍යා තත්ත්ව භාග හේවත් නියම භාග ලෙස හඳුන්වයි කියලා ලියන්න පුළුවන්. මේ මං කිව්වේ ඊටාම ලේසියෙන් මතක තියාගන්න විදිහක් තමයි මේ හරයයි ලවයයි හරකයි ළමයයි දාලා කියලා දුන්නේ.